समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्धं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नंदति पुत्तेहि पुत्तिमा गोमिको हि ततेव नंदति उपदीहि नरस्य नंदना नहि सो नंदति यो निरूपदीति श्रद्धा बुद्धि संपन्न गुणबर वासनावंत पिंवत्नी බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා මේ ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවකින් මහත් අනුකම්පාවකින් දේශනා කොට වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරලා තම තමන්ගේ මේ ලෝක ජීවිතය සහ පරලෝක ජීවිතය කියන මේ උභයාර්ථය පිණිස කාලය වෙන් කරගන්න සූදානම් වෙන මොහොතක්. පින්වත්නි, අද මේ සත්‍යයග සදහම් යාගේ මේ දේශනා මාලාවේ මේ උතුම් දේශනය සඳහා සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන බව නම්ගම් සිහිපත් කරලා තියෙන්නේ කපිල තාත්තා සහ චමල්ක අම්මා, ඒ වගේම රිසෝන් පුතා, තෙනුකි දුව කියන මේ පින්වතුන් විසින් තමයි දායකත්වය දරාගෙන තියෙන්නේ. මේ පින්වතුන්ගේ නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීම ධර්මදේශනාවෙන් අවසානයට කල් තියලා අපි ධර්මදේශනාව සඳහා යමු. පින්වත්නි, අපිට මේ බුද්ධෝත්පාද කාලයක මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතය ඊටමත් වටිනා මනුෂ්‍ය ජීවිතයක්. මනුෂ්‍ය ජීවිතේ කොයිතරම් වටිනවා වුණත් මේ මනුෂ්‍ය ජීවිතේ අපිට ලැබිලා තියෙන ඊටම ස්වල්ප ආයුෂයක්. වැඩි ආයුෂ නැහැ අපිට. අවුරුදු 5000ක් 10000ක් ආයුෂ තියෙන ජීවිතයක් නෙවෙයි අපිට ලැබිලා තියෙන්නේ. දැන් වර්තමානයේ නම් බැලුවම අවුරුදු 70ක් 80ක් යනකොට මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලාම යනවා. මරණයටපත් වෙනවා. ඉතින් පින්වත්නි, චූටි කාලේ ඉඳන් මේ ශරීරය පෝෂණය කරලා බොහොම ආදරෙන් රැක බලාගෙන අවසානයේ අවුරුදු 60ක් 70ක් යනකොට මේ කුණු කය දාලා යන්න වෙනවා. ඒක තමයි මේ ලෝකේ යථාර්ථය. හැබැයි පින්වත්නි, මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේක මෙතනින් දාලා ගියා කියලා අවසන් වෙන්නේ නැහැ. මොකද නැවතත් ආපහු උප්පත්තියක් ලැබෙනවා අපිට. ඒකනේ උප්පත්තියක් ලැබෙන නිසානේ අපිට මේ සංසාර කතන්දරය නිමා කරන්න ලේසි වෙන්නේ නැත්තේ. ඒකනේ උත්පත්තියක් ලැබෙන නිසානේ අපිට මේ සංසාර කතන්දරේ මේ සංසාර ගමනේ දිගින් දිගටම යන්න වෙන්නේ. ඒ නිසා මේ සංසාර කතන්දරය නිමා කරන්න පුළුවන් වෙන්නේම මේ සැඩපහර අවසන් කරන්න පුළුවන් වෙන්නේම බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරපු වෙලාවක. එතකොට දැන් ඔබට ධර්මයක් ඇහෙනවා. ජීවිතයේ අල්ප ආයුෂ වුණත් මේ සංසාර කතන්දරය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ සසර ජීවිතය නවත්වන්න පුළුවන්. මේක නැවැත්වීම තුල තමයි අපි හොයන සැපේ ලැබෙන්නේ. මොකද පින්වත්නි, මේ ලෝකේ හැම සත්වයක්ම සැපයට කැමතියි. සැප විඳින්නනේ හැම සත්වයාම බලන්නේ. එතකොට අපි බලන්න ඕන කවදාවත් අවසන් නොවන සැපයක්. එහෙම සැපයක් තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕන. මොකද යම් කිසි වස්තුවකින් අපිට ලැබෙනවා නම් සැප වේදනාවක්, ඒ වේදනාව ඒ වස්තුව නැතිවීම තුළ අපිට නැති වෙනවා. ඒ වේදනාව
ටික වෙලාවයි තියෙන්නේ. මොකද වේදනා චෛතසිකය කියන්නේ හිතත් එක්ක උපදින්නේ. එතකොට වේදනාව හිත උපදිනකොට හිතත් එක්ක පිටලා හිතත් එක්කම නිරුද්ධ වෙලා යනවා. හැබැයි ඒ සුඛ වේදනාවටනේ අපි ඇලුම් කරන්නේ. ඒ සුඛ වේදනාවට තමයි අපි තණ්හා කරන්නේ. ඒකෙන් තමයි සැපක් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ කිසිම වේදනාවක්, රූපයක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් කිසිම දෙයක් නැති තැනක් තමයි නිර්වාණය කියන්නේ. එවන් වූ තැනක මේ ස්කන්ධ පහළ වීමක් නැහැ. ස්කන්ධයක් පහළ වීමක් නැහැ කියන්නේම පින්වත්නි ජරාවටපත් වෙන්නේ නැහැ, මරණයටපත් වෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ කය පෝෂණය කරන්න වෙහෙසෙන්න ඕනේ නැහැ. මේ ගැටලු එකක්වත් නැති වෙනවා පින්වත්නි එතකොට. එතකොට ඒක තමයි සදාකාලික සැපයකට මේ ලෝකේ තියෙනවා නම් තියෙන්නේ. මේ ලෝකේ නෙමෙයි, මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැපේ ඒක තමයි. මොකද ඒක ලෝකේ තියෙන එකක් නෙමෙයි. මේ ලෝකෙන් තුරන් වෙලා ගියාම තියෙන සැපයක්. නැත්නම් යලු නූපදින තැනටපත් වුණාම තියෙන සැපේ තමයි නිර්වාණය කියන්නේ. එවන් වූ තැනකටපත් වෙන්නයි අපි වෙහෙසෙන්න ඕන. අපි එවන් වූ තැනකටපත් වෙන්නයි මේ බුද්ධෝත්පාද කාලය යොදා ගන්න ඕන. මොකද පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙලා මේක නොකියන්න අපිට කවදාවත් සංසාර කතන්දරේ මොකක්ද මේක නිමා කරන්නේ කොහොමද කියන එක කිසිම කෙනෙක්ගෙන් අහන්න ලැබෙන්නේ නැහැ. නැත්තම් අබුද්ධෝත්පාද කාලවලත් මිනිස්සු සිල් රකින්නවා, දන් දෙනවා, ඒ දේවල් කරනවා, මනුස්සාත්ම ලබනවා. හැබැයි ඒගොල්ලන්ට හොයාගන්න බෑ මේ සංසාරයේ නැවැත්මක් කොහොමද පනවන්නේ කියලා. ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා විවිධ ශාස්ත්‍රඥ වහන්සේලා. උන්වහන්සේලාත් යම්කිසි විමුක්තියක් බලාපොරොත්තු වුණා. කියන්නේ යම්කිසි සදාකාලික සැපයක් තියෙනවා නම් ඒක ලබන්න මාර්ගයන් හෙව්වා. එහෙම හොයා ගිහිල්ලා මේ සම්‍යක් දෘෂ්ටිය හැමෝටම හම්බ වෙන්නේ නැහැ. ඒකට බුදු කෙනෙක් පහළ වෙන්නම ඕන. මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය ඔය ටික දේශනා කරන්නේ බුදු කෙනෙක් විතරයි. පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කරන්නේ බුදු කෙනෙක් විතරයි. එතකොට අපි උපදින්න හේතුව මොකක්ද? කොයි හේතුව නැසුවමද මේ ස්කන්ධ පංචකය නැති වෙන්නේ? ඒ ටික බුදු කෙනෙක් විතරයි දේශනා කරන්නේ. හැබැයි අබුද්ධෝත්පාද කාලවලත් මිනිස්සු උත්සාහ කරනවා මේ යම්කිසි සුවයක් බලාපොරොත්තු වෙමින්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු කාලෙත් විවිධාකාර ශාස්ත්‍රවල 62ක් හිටියා. ඒ කියන්නේ 62ක් දෘෂ්ටීන් බිහි වුණේ. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ට උවමනාව තිබුණා මේකෙන් මිදෙන්න ඕන කියලා. හැබැයි අද කාලේ බැලුවම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහිලත් මිනිස්සුන්ට ලොකු උවමනාවක් පේන්නේ නැහැ මේ සම්‍යක් දෘෂ්ටික ධර්මය ඇහෙන වෙලාවෙත් මේකෙන් මිදෙන්න ඕන කියලා. මොකද පින්වත්නි දැන් ඉන්න මිනිස්සුන්ගේ ප්‍රඥාව අඩුයි. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. මේ ශාසනයේ නිවන් දකින්න එනවා නම් මිනිස්සයා කොටස් 4කට වෙන් කරලා තියෙනවා. උග්ගටිතඤ්ඤ, විපරිතඤ්ඤ, නෙය්‍ය පදපරම කියලා. එතකොට උග්ගටිතඤ්ඤ කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට පහළ වෙලා ධර්මයේ දේශනා කරනකොටම හරියට සූර්යයා පායනකොට පිපෙන්න තියෙන මල් පොහොට්ටු වගේ බුදුරජාණන් වහන්සේගෙන්ම බණපද 4ක් අහනකොට නිවන් දැක්ක උතුමන් වහන්සේලා. බුද්ධෝත්පාද කාලේ බුදුරජාණන් වහන්සේ බිහි වෙලා අවුරුදු 20ක් වගේ යනකල් සිල්පදයක්වත් පැනෙව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. අර බණපද 4ක් අහලා නිවන් දකින්න පුළුවන් උතුමන් වහන්සේලා ඒ කාලෙම බිහි වෙලා උන්වහන්සේලා ධර්මය අවබෝධ කරගෙන පිරිනුවම් පෑවා. ඒ වගේම තමයි විපටිතඤ්ඤ පුද්ගලයෝ කියන්නේ මේ බණපද 4ක් දේශනා කරලා ඒ බණපද 4 තේරුම දේශනා කරනකොට ධර්ම දේශනාවක් මේ වගේ කරනකොට උන්වහන්සේලාට ධර්මය අවබෝධ වෙනවා. එහෙම නිවන් දැක්ක උතුමන් වහන්සේලා. උන්වහන්සේලාත් බුද්ධෝත්පාද කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙම බොහෝ වෙලාවට ඒ ආසන්න කාලවල පිරිනුවම් පෑවා ධර්මය අවබෝධ කරගෙන. හැබැයි ඊට පස්සේ ඉතුරු වෙන්නේ නෙය්‍ය කියන පුද්ගලයා. නෙය්‍ය කියන පුද්ගලයාට එකපාරම ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එයා ධර්මය අහන්න ඕන. ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කරන දේවල් නැත්තම් යම්කිසි පොතක නම් තියෙන පොතක් අරන් කියවන්න ඕන. ඒ දේවල් මතක තියාගන්න ඕන. මතක තියාගෙන කටපාඩම් කරන්න ඕන. එහෙම තමයි වර්තමානයේ මේ නෙය්‍ය කියන පුද්ගලයන්ට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. පාඩම් කරන මේක පැත්තකට ගිහිල්ලා කල්පනා කරන්න ඕන. කල්පනා කරනකොට තමයි තමන්ගේ යම්කිසි දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටි වලින් ගැලවිලා යන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. සීලප්පද පරාමාස නැති වෙන්නේ. විචිකිච්ඡාව නැති වෙන්නේ. පින්වත්නි එතකොට මේ කාලේ අරතරම් ප්‍රඥාවන්තයෝ අඩුයි. එතකොට ඉන්න ඔබට කරන්න තියෙන මේ පිළිවෙල තමයි. බණ අහන්න ඕන. නැත්තම් පොත්පත් කියවන්න ඕන. ධර්මය ගැන හොයන්න ඕන. හොයගෙන මේවා කටපාඩම් කරගන්න ඕන. ධාරණය කරගන්න ඕන. කොහොමද මේ ප්‍රතිපදාව හැසිරෙන්නේ කියලා හොයන්න ඕන. කල්යාණ මිත්‍රෙන් හම්බෙලා.
එකපාර බණපද 4ක් අහනකොට ඔබට නිවන් දකින්න බෑ. ඉතින් මේ පිළිවෙල යා යුතුයමයි ඔබ. ඒක නිසා බණ අහපු ගමන් නිවන් දකින්න බැරි නිසා අපිට ඒ තරම් ප්‍රඥාවක් නැති නිසා අපි අනිවාර්යයෙන්ම මේ වැඩපිළිවෙල කරන්න ඕන. මොකද බුද්ධෝත්පාද කාලයක් හැමදාම ලැබෙන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතයක් හැමදාම ලැබෙන්නේ නැහැ. ධර්මය හැමදාම ඇහෙන්නේත් නැහැ. ඉතින් මෙවන් වූ කාලයක ධර්මයක් ඇහෙනවා නම් බුද්ධෝත්පාද කාලයක් තියෙනවා නම් මනුෂ්‍ය ජීවිතයකුත් ලැබිලා නම් ඔබට ධර්මයක් ඇහෙනවා නම් තවත් ඇයි ඔබ ප්‍රමාද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිස ගිනි ගත්ත මිනිස්සෙක් ඒ ගින්න නිවන්න උත්සාහ කරන්නේ කොයි වගේද? ඒ වගේ උත්සාහයක් ගන්න කියනවා මේ ධර්මයේ හැසිරෙන්න. හිස ගිනි ගත්ත මිනිස්සයා ඒ ගින්න නිවන්න උත්සාහ කරනවට වඩා වීරියක් යොදන්න කියනවා ධර්මයේ හැසිරෙන්න. හැබැයි අද මිනිස්සු දිහා බැලුවහම මේ කාමයන්ට ලොල් වෙලා කාමයන් මැත්තේම වැටිලා ඉන්නවා මිසක මේ කාමයන්ගෙන් වෙන්විච්ච නිර්වාණයක් ගැන මිනිස්සුන්ට හොයන්න උවමනාවක් නැහැ. ඒ හැටි ඉතින් මේ කාලේ හැටි. හැබැයි පින්වත්නි ඔබ ඒ යන මාර්ගයේම යන්න එපා. මේ ලෝකේ යන සැඩපහරට ගහගෙන යන්න එපා. මේ ලෝකේ කියන මේ සැඩපහරේ ගහගෙන ගියොත් ඔබත් අතරමං වෙනවා පින්වත්නි. මේ සැඩපහරෙන් ගොඩ යන්න නම් මේ සැඩපහර නවත්වන්න නම් බුදු කෙනෙක් පහළ වෙලා මේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත යුතුමයි. එහෙම නැතුව නම් අපිට කිසිදාක මේ සැඩපහරෙන් මිදලා යන්න විදියක් නැහැ. එතකොට ඒ වගේම තමයි පින්වත්නි පදපරම කියලා පුද්ගලයෙකු කොටසෙකුත් ඉන්නවා. පදපරම කියලා කියන්නේ පින්වත්නි කෙලතොළු මිනිස්සු කියලා ඔබ කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ කටේ කෙල ටිකවත් රඳව ගන්න බැරි පුද්ගලයෝ. කුසල විපාකයෙන් තමයි ඉපදලා තින්නේ. හැබැයි ඒගොල්ලන්ට කුසල විපාකයෙන් ඉපදුනාට ත්‍රි හේතුක කුසලයක් නෙවෙයි විපාක දීලා තින්නේ. ඒක නිසා ඒගොල්ලන්ට ධර්මය අවබෝධ කරන්න බෑ. ඒ වගේ පදපරම අයට මේ බුද්ධ ශාසනයේ බණක් ඇහුණත් නිවන් දකින්න බෑ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ බණක් ඇහුණා. ඒව තේරුම් ගන්න තරම් ශක්තියක් නැහැ. හැබැයි ඔබට මේ ධර්මය ඇහුණම තේරුම් ගන්න පුළුවන් පින්වත්නි. ඔබ පදපරම පුද්ගලයෙක් නෙවෙයිනේ. ඔබ උත්සාහ කරන්න ඒක නිසා මේක. උත්සාහ කරලා අපි හැමෝම මේ බුද්ධෝත්පාද කාලෙම වීරිය කරොත් පින්වත්නි මේකෙන් ඈතර වෙලා යන්න පුළුවන්. නැවත ආපහු පින්වත්නි ආපහු යම්කිසි තැනක ආපහු ජීවිතයක් අපිට හට ගන්නවා කියන්නේ ස්කන්ධ පංචකය හට ගන්නවා කියන්නේ ආපහු නැතිවීම තියෙනවනේ. ඒ කියන්නේ ඉපදුනොත් අනිවාර්යෙන් මැරෙන්න වෙනවා සත්වයාට. එතකොට කොහේ හරි අපි ඉපදුනොත් මරණය කියන එක නිට්ටයයි පින්වත්නි. ඒක නිසා මෙතනින් මැරිලා ගිහිල්ලා ඉවරයක් තියෙනවා නම් ඒක කමක් නැහැ. එහෙම වෙන්නේ නැහනේ. ඒක නිසා අපි මේ ජරා මරණ නැති වෙන මට්ටමකට අපිපත් විය යුතුමයි. ලෝකේ සදාකාලික සැපයක් තියෙනවා නම් ඒ සැපයට යන්න අපි සූදානම් විය යුතුමයි. ඒක තමයි අපිට කරන්න තියෙන හොඳම දේ. මොකද අපි මුළු ජීවිතේම වැය කරන්න පින්වත්නි හොඳ සැපයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ සැප හැමදාම ටික වෙලාවකින් නැති වෙලා යන සැපයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් සුඛ වේදනාව පොඩි වෙලාවයි තියෙන්නේ. ඒ සුඛ වේදනාව විඳින්න පුළුවන් එක චිත්තක්ෂණයයිනේ සුඛ වේදනාව කාශය. හැබැයි ඒ වගේ නෙමෙයි නිර්වාණ සුවය කියන එක. ඒක හැමදාම පවතින සුවයක්. මේ සුවය හොයාගෙන යන්න නම් මේ ධර්මය හොයන්න ඕන. ධර්මයේ හැසිරෙන්න ඕන. හොඳයි පින්වත්නි අද මේ ධර්මදේශනය සඳහා මම මාතෘකා කරගත්ත ගාථාව සංයුක්ත නිකායේ එන ගාථා පාඨයක්. මේ ගාථා පාඨය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට ජේතවනාරාමයේ මුළු ජේතවනාරාමයේ බබළුවාගෙන දෙවි කෙනෙක් එනවා මධ්‍යම රාත්‍රියේ. මුළු ජේතවනාරාමයේම බබළුවාගෙන හරියට ඉරක් පෑයුවා වගේ මහත් ආලෝකයක් මවාගෙන බුදුරජාණන් වහන්සේ හමුවට එනවා. ඒ හමුවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගාථාවකින් මෙන්න මේ විදිහට කියනවා. නන්දති පුත්තේහි පුත්තිමා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පුතුන් නැති මිනිස්සු පුතුන්ගෙන් සතුටු වෙනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේට මේ දෙවියා කියනවා. ඒ වගේ ගෝමිකෝහි තතේව නන්දති. ගවයන් ඇති මිනිස්සයා ගවයන්ගෙන් සතුටු වෙනවා. ඒ වගේම තමයි උපදීහි නරස්ස නන්දනා. මේ උපදී නැති මිනිස්සයාට මේ කාම උපදී නැති මිනිස්සයාට යම්කිසි වින්දනයක් ලබන්න විදියක් නැහැ කියනවා. උපදීහි නරස්ස නන්දනා නහිසෝ නන්දති යෝ නිරූපදීති. ඒ කියන්නේ මේ කාම උපදී තමයි මිනිස්සයාගේ සතුට. මේ කාම උපදී තමයි මිනිස්සයාට යම්කිසි වින්දනයක් ලබන්න පුළුවන් නම් තියෙන උපදී.
මේ කාමෝපදී නැති මිනිස්සයාට සතුටක් නැහැ කියලා මේ දෙවියා කියනවා. දැන් ඔබ හිතලා බලන්න ඔබ යම් කිසි දෙයකින් සතුට වෙනවා නම් බොහෝ වෙලාවට අම්මලා තාත්තලා සතුට වෙන්නේ තමන්ගේ දරුවෝ දිහා බලලානේ. ඒක තමයි මේ දෙවියත් කියන්නේ. පුතුන් ඇත්තේ පුතුන්ගෙන් සතුටු වෙයි. ඔබට පින්වත්නි ඔබගේ දරුවා ඉපදිලා ටික ටික ලොකු වෙනකොට ඔබට සතුටු වෙන්නේ. ළඟ වැඩ කරනකොට හරි සතුටු වෙන්නේ. සෙල්ලම් කරලා නටලා ගායලා ඉන්නකොට ඔබට සතුටු වෙන්නේ. ඒක තමයි මේ දෙවියත් ඇවිල්ලා කියන්නේ. ඊට පස්සේ තමන්ගේ දරුවන් ලොකු වෙලා හොඳ අධ්‍යාපනයක් ලබනකොට ඔබට සතුටු වෙන්නේ. හොඳ වීරවන්ත දරුවෙක් නම් ඔබට ඉන්නේ. ඔබ බොහොම සතුටු වෙනවානේ තමන්ගේ දරුවගෙන්. මොකද දෙමව්පියෝ හරියට කියන අපිට මේ ලෝකේ තියෙන හොඳම වස්තුව තමයි මගේ දරුවෝ කියලා. මේ දෙවියත් ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ පාසල් අධ්‍යාපනය නිම කරලා දරුවෝ යම් කිසි රැකියාවක් කරනකොට අනේ මගේ දරුවා මෙවන් රැකියාවක් කරන්න කියලා දෙමව්පියෝ සතුටු වෙනවා. රජයේ රැකියාවක් කරනකොට මේ ආයතනයේ මගේ දරුවා තමයි වැඩ කරන්නේ. ප්‍රධාන තැන ගන්න මගේ දරුවා තමයි. දෙමව්පියෝ සතුටු වෙනවා තමන්ගේ දරුවෝ ඉහළට යනකොට. ඒ තමයි ස්වභාවය. සමහර වෙලාවට දරුවෝ පිටරටවන් වල ගිහිල්ලා හොඳට ඉගෙනගෙන පිටරටවන් වල ගිහිල්ලා ව්‍යාපාර කරනවා, ජොබ් කරනවා. එතකොට තවත් සතුටු වෙනවා. දෙමව්පියෝ සතුටු වෙනවා. ඒ වගේම තමයි යම් කිසි දේවල් කරලා මොනවා හරි ව්‍යාපාරයක් කරලා නැත්තම් රැකියාවක් කරලා Tamanට දේවල් මේ දරුවෝ ගෙනල්ලා දෙනකොට යම් කිසි වස්තුන් ගෙනල්ලා දෙනකොට දෙමව්පියන්ට සතුටුයි. දරුවෝ නිසා දෙමව්පියන්ට සතුටුයි. දරුවෝ තමයි මේ දෙමව්පියන්ට සතුට ගෙනල්ලා තියෙන වස්තුව කියලා මේ දෙවියා කියන්නේ ඒක තමයි. ඔබටත් එහෙමනේ පින්වත්නි. ඔබගේ දරුවා ටික ටික ලොකු වෙලා ඔබත් එක්ක හුරතල් වෙලා ලස්සන කතා කියනකොට ඔබගේ මුහුණ සිමිනකොට ඇත්තටම සතුටු වෙන්නේ ඔබට. දරුවෝ නිසා සතුටක් උපදිනවනේ. සොම්නසක් උපදිනවනේ. ඒක බොරුවක් නෙවෙයිනේ. ඉතින් ඒක තමයි මේ දෙවියා කියන්නේ. දරුවෝ ඇති කෙනා දරුවෝ නිසා සතුටු වෙනවා. දරුවෝ නැති කෙනා දරුවෝ නැහැ කියලා දුක් වෙනවා. මේ කාම උපදී නැති කෙනා කාම උපදී නැහැ කියලා දුක් වෙනවායි කියලා කියන්නේ. දරුවෝ නැති මිනිස්සු අද ළමයි නැති මිනිස්සු ළමෙක් ලබා ගන්න දරුවෙක් ලබා ගන්න මොන දේවල් කරනවද? වෛද්‍ය විද්‍යාවේ පිහිට පතනවා. නැත්තම් විවිධ දේවාලවල වලට ගිහිල්ලා මේ පූජා වට්ටි පූජා කරලා එක දේවල් කරනවනේ. මිත්‍යා දෘෂ්ටි පස්සේ යනවා. මොකද මේ දරුවා කියන සම්පත එකම සම්පත ලබා ගැනීම සඳහා. ඒකෙන් මිනිස්සුන්ට සුඛ වේදනාවක් උපදින නිසා. මට මැරෙන අවස්ථාවේ මට වතුර ටිකක් හරි අදි දෙන්න මගේ දරුවෝ ඉන්නවා කියලා සතුටු වෙනකොට මිනිස්සුන්ට සතුටුයි. මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. මට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. මේ දරුවෝ ඔක්කොම ඉගෙනගෙන ඉන්නේ. මිනිස්සුන්ට සතුටුයි. ළමයින්ගේ හොඳ දේවල් කියනකොට මිනිස්සුන්ට සතුටු හිතෙනවා. මිනිස්සු ඒ වගේ සතුටු වෙනවා. ඒ තමයි ලෝකේ ස්වභාවය. අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි තමන්ට දරුවෝ ඉන්නව නම් ඒ වගේ අනිවාර්යෙන් සතුටු වෙනවා. ඒ වගේම කියනවා ගවයන් ඇත්තා ගවයන්ගෙන් සතුටු වෙනවා. මේ කියන්නේ පින්වත්නි කාම වස්තුන් ගැන කියන්නේ ගවයෝ ඒ කාලේ හිටියේ බොහෝ වෙලාවට මිනිස්සුන්ට ගවයෝ තමයි වටිනාම වස්තු විදිහට. ඇත්තටම ගවයෙක් ඉන්න මිනිස්සයා ගවයාගෙන් සතුටු වෙනවනේ. මොකද පස්ගෝ රසය ලැබෙනකොට තමන්ට සුඛ වේදනාවන් විඳින්න පුළුවන්. තමන්ගේ සත්‍යයන් වැඩි වෙන්න එයාට ලැබෙන ආදායම වැඩි. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගවයෝ ටිකක් ඉන්නවා කියන්නේ එයා හොඳ ධනවතෙක් වගේ තමයි. බොහොම ධනවත් අය ළඟ ගවයෝ රංචියක් ඉන්නවා අනිවාර්යයෙන්ම. මොකද ගවයන්ගෙන් පස්ගෝ රසය ලබාගෙන ඒව ව්‍යාපාරයක් විදිහට කරලා ඒකෙන් ලැබෙන දේවල් වලින් තමයි මිනිස්සු ගොඩක් වෙලාවට ඒ කාලේ ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේ මිනිස්සු සතුටු වෙනවා. මොකද තමන් කැමති දේවල් ගන්න පුළුවන්. තමන් කැමති ආහාර ගන්න පුළුවන්. තමන් කැමති ඇඳුම් අඳින්න පුළුවන්. මේ වගේ කැමති දේවල් ගන්න පුළුවන් මුදල් තිබුණොත්. නැත්තම් ඒ පස්ගෝ රසය යම් කිසි වස්තුවකට මාරු කරගෙන තමයි විඳින්න පුළුවන් සැපය. ඒ නිසා මේ විදිහට තමන්ට යම් කිසි වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව තියෙන කෙනා ඒ වගේ සතුටු වෙනවා. වර්තමානයේත් එහෙම තමයි. කොහොමද? යම් කිසි මිනිස්සෙකුට මුදලක් තියෙනවා නම් තමන් හොඳ ව්‍යාපාරයක් නම් කරන්නේ ඒකෙන් සතුටු වෙනවා. අනේ මට හොඳට සල්ලි තියෙනවා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු හොඳට සතුටු වෙනවා. මම මේවන් ව්‍යාපාරයක් කරනවා මම මේ තරම් ලාභ ලබනවා. ඒක නිසා මම හරිම සතුටින් ජීවිතේ ඉන්නේ. මම දැන් මගේ ගේ හදාගෙන යනවා. මම ඉස්සර පොඩි ගේක හිටියේ. හැබැයි දැන් මගේ ගේ මං තට්ටු දෙකට හදලා දැන් තවත් වහලේ ගහනවා, ස්ලැබ් එක දානවා. මේ විදිහට මිනිස්සු සතුටු වෙනවා මේ වගේ.
කාම වස්තුන් නිසා මිනිස්සු සතුට වෙනවා. ඒක තමයි මේ දෙවියා කියන්නේ. ඇත්තනේ පින්වත්නි ඒක. ඔබට සතුටක් නැද්ද? ඔබගේ තියෙන ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු වෙන්න ඔබට සතුට නැද්ද? සතුටුයිනේ. ඔබගේ රැකියාවේ ඔබට ප්‍රොමෝෂන් ලැබිලා උසස් වීම ලැබිලා ඔබට ඉහළට යනකොට ඔබට සතුටුයිනේ. ඇත්තනේ කතාව. දෙවියා කියලා තියෙන කතාව ඇත්ත නේද? ඔව් ඒක බොරුවක් වෙන්න විදියක් නැහැ. මොකද අපිට මිනිස්සුන්ට මේ උපදීන්ගෙන් තමයි සතුට දෙන්නේ. කාම උපදී කියන්නේ පින්වත්නි මේ කාම වස්තුන්ට කාම උපදී කියලා කියනවා. එතකොට උපදී තවත් වර්ග තුනකට බෙදෙනවා. ක්ලේශයන්ටත් උපදී කියලා කියනවා. සංස්කාර වලටත් ඒ කියන්නේ පුඤ්ඤාපි සංස්කාර, අපුඤ්ඤාපි සංස්කාර, ආනෙන්ජාපි සංස්කාර කියන සංස්කාර වලටත් උපදී කියලා කියනවා. මේ ස්කන්ධයන් යම් කිසි තැනක තියෙනවා නම් ඒවටත් උපදී කියලා කියනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංචස්කන්ධයක් පහළ වෙනවා නම් ඒවටත් උපදී කියලා කියනවා. ඉතින් පින්වත්නි මෙතන බොහෝ වෙලාවට ගන්නේ මේ කාම උපදී තමයි. කාම වස්තුන්. Tamanට යම් කිසි තරමක්ද වස්තු තියෙන්නේ මිනිස්සු ඒ වගේ සතුට වෙනවා. අනේ මට මේ තරම් දේවල් තියෙනවා. මට මෙවන් වූ ලස්සන වාහනයක් තියෙනවා. මේ ලෝකේ මිල අධිකම ෆෝන් එක මං ළඟ තියෙන්නේ. මට මගේ වැඩ කරගන්න පහසුයි. මිනිස්සු ඒ වගේ සතුට වෙනවා. Tamanට තව කෙනෙකුට වඩා දෙයක් Tamanට තියෙනකොට මනුස්සය සතුට වෙනවා. අනේ මේ වෙන කාටවත් නැහැ. අපේ ගමේම හොඳම වාහනේ තියෙන්නේ මට. අපේ ගමේ හොඳම දරුවා ඉන්නේ මට. මගේ දරුවා හරිම කීකරුයි මට. මිනිස්සු මේ වස්තු වලින් සොම්නසක් ලබනවා. සුඛ වේදනා ඒ වගේම උපදින සුඛ වේදනාව නිසා සොම්නසක් ලබනවා. ඒක තමයි මේ දෙවියා කියන්නේ. ඒ වගේම තමයි මේ කාම වස්තුන් නැති මිනිස්සයා කාම වස්තුන් නැතිකම නිසා ඒ සොම්නස ලබා ගන්න විදිහක් නැහැ. ඒව නැති කෙනා දුකෙන් තමයි ඉන්නේ. මොකද අනේ මට බලන්නකෝ අර වගේ අර සම්පත් ලබා ගන්න බැරිකම නිසා මට දුකෙන් ඉන්න වෙලා තින්නේ. මට දරුවෝ නැහැ. ඒ නිසා මට දුකයි. මිනිස්සු දුක් වෙනවනේ. මට මගේ රැකියාවේ උසස් වීමක් ලබා ගන්න බෑ. මිනිස්සු දුක් වෙනවා. ඒව නැති වෙනකොට. කියන්නේ ඒව තියෙන කෙනා විතරයි සතුටු වෙන්නේ. එහෙම කියලා තමයි මේ දෙවිය කියන්නේ. එතකොට පින්වත්නි ඔබටත් ඕක මතු පිටින් බැලුවම එහෙමනේ. ඒ වස්තුව තියෙනකොට අනිවාර්යෙන් සුවයක් තියෙනවනේ. සොම්නසක් තියෙනවනේ. සතුටක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ බලනවා මේ දෙවියා මේ කාම වස්තු වලින් සැනසීමකටපත් වෙන්න හදන්නේ මේවා මේ හැමදාම එක විදිහකටම පවතින ඒවා නෙවෙයි. මේ වගේ මේ සතුටටපත් වෙනවා කියලා මේ දෙවියා අන්ධ වෙලා ඉන්නේ. අවිද්‍යාව කියන මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය නොදන්නා ගතිය නිසා තමයි මේ වගේ සුඛ වේදනාවක් ලැබෙනවා කියලා හිතන්නේම. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියනවා සෝචති පුත්තේහි පුත්තිමා. පුතුන් නැත්තේ පුතුන් නිසා ශෝක කරයි කියනවා. මේ මොකක්ද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ? භූමිකෝහි තතේව සෝචති. ගවයන් නැත්තා එසේම ගවයන් නිසාම ශෝක කරයි. ඒ මොකක්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? පින්වත්නි ඔබට දුවලා පුතාලා ඉන්නවයි කියන්නේ මෙතන පුතාලා කියලා කිව්වට පුතාලා විතරක් නෙවෙයි දූවරු ඔය හැමෝම Tamanට ලැබෙන දරුවෝ කවුරු හරි. පින්වත්නි ඔය දරුවා කියන වස්තුව ඔබට හැමදාම තියාගන්න පුළුවන් වස්තුවක් නෙමෙයිනේ. ওই වස්තුව දාලා යන්න වෙනවා. ඔබගේ දරුවා කියන්නේ මරණයටපත් වෙන්න ඉන්න කෙනෙක්. ඔබගේ දරුවා අනිවාර්යෙන් ඔබව දාලා යන්න ඉන්න කෙනෙක්. ඒගොල්ලෝ ටික ටික වයසට යනවා කියන්නේ පින්වත්නි ටික ටික ලොකු වෙනවා කියන්නේ ඒගොල්ලෝ ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙනවා කියන්නේ මරණයට ටික ටික ලං වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ යථා ස්වභාවය පහදලා දෙනවා මේ දෙවියට. අපිට පින්වත්නි මේක තමයි මේ ලෝකේ වැහිලා තියෙන්නේ. යම් කිසි සුව වේදනාවක් දෙන දෙයක් තියෙනවා නම් ඒ දේ නැතිවීම තුළ අපිට ශෝකේ බය උපදිනවා. මේ ප්‍රිය දේවල් නිසා තමයි සත්වයාට ශෝකේ බය උපදින්නේ. බුදුරජාණන් වහන්සේ ඒක තමයි මේ ලෝකෙට පහළ වෙලා කියලා දෙන්නේ. අපිට පේන්නේ මේකේ සුඛ වේදනාව විතරයි. හරියට මේ සංස්කාරයන් කියන්නේ කේක් ගෙඩියක් වගේ. ඒ කියන්නේ මේ කේක් ගෙඩියක් පින්වත්නි පිටින් දැක්කහම හොඳට ලස්සනට අයිසින් කරලා තිබුණාම ඒ කේක් ගෙඩියට අපි කැමතිනේ. අපි ආසයිනේ අපි එකකින් කෑල්ලක් කන්න හදනවනේ. ලස්සනට කේක් එකක් තිබුණාම. ඒ වගේ තමයි මේ කේක් එකට ඔබ දන්නේ මේකට විස විදලා තියෙන්නේ මේ කේක් එකට. ඔබට කියනවා මේ කේක් එකේ විස විදලා තියෙන්නේ ඔබ කැමතිද කන්න කියලා. ඔබ කන්නේ නැහනේ. කොච්චර රසට තිබුණත් කොයිතරම් ලස්සනට තිබුණත් මේ කේක් එකට විසක් විදලා තියෙනවා නම් ඔබ කන්නේ නැහනේ. එවන් වූ දෙයක් තමයි පින්වත්නි මේ කාමයෝ කියන්නේ. හරියට මේකට විස ඉන්ජෙක්ෂන් කරලා තියනවා වගේ. අපිට බාහිරින් ලස්සන විතරයි පේන්න තියෙන්නේ.
මේකේ යථා ස්වභාවය සැඟවිලා තියෙන්නේ. මේවා හරියට පින්වත්නි මේ විස කේක් ගෙඩියක් තියෙන එකක් කෑවොත් එහෙම මොකද වෙන්නේ? මිනිස්යාට එක්කෝ මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එක්කෝ මරණය තරම් දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. මොනවා හරි රෝගාබාධ ඇති වෙනවනේ. ඒ වගේ තමයි පින්වත්නි මේ කාම වස්තුන් නොලැබීම තුල සත්වයාට මහත් දුකක් උපදිනවා. මොකද අපි ඔබ හදන දරුවෝ ඔබ කියන විදිහටම හැමදාම ඉදීද? ඉන්නේ නැහැනේ පින්වත්නි. ඒගොල්ලෝ වෙනස් වෙනවා ටිකෙන් ටික. ඔබට ඕන විදිහට පවතින්නේ නැහැ ඒගොල්ලෝ. මොකද දරුවට යම් කිසි විදිහට හේතු සැපෙන්නේ ඒ දරුවා ඒ විදිහට තමයි හැදෙන්නේ. ඔබ කැමති විදිහට හැදෙන්නේ නැහැ. එතකොට දරුවන් නිසා ශෝකේ බය උපදින්නේ. අනේ මගේ දරුවා ඉගෙන ගන්නේ නැහනේ. ඔබට දුකයි. අර හවල් දරුවා නම් ඉගෙන ගන්නවා. හැබැයි මගේ දරුවා ඉගෙන ගන්නේ නැහනේ. මේ සමාජයේ ඉහළ තැන්වලට දරුවා නොයනකොට ඔබට දුකයිනේ. ඒකනේ යථා ස්වභාවය. පින්වත්නි, ඔබ හදන දරුවා ඔබට හිතන්න බෑ මේ ලෝකේ හොඳම ළමයෙක් වෙයි. ඔබට හේතු සපයන්න විතරයි පුළුවන්. එතකොට මේ කාම වස්තුන්ගෙන් සුවයක් ලබන්න හිතන් ඉන්නව නම්, සොම්නසක් ලබන්න හිතන් ඉන්නව නම් ඔබ කැමති විදියට ඒවා නොලැබෙනකොට ඔබට දුකයි. ඒක තමයි යථා ස්වභාවය. සත්‍යයට තමන්ගේ දරුවා තමන්ට ඕන විදිහට නැතිකොට දුක හිතෙනවා. ඒ විතරක් නෙවෙයි, ටික වයසට යනකොට ලෙඩ රෝග හැදෙනකොට ඔබට දුක හිතෙනවා. ඊට පස්සේ ඔබගේ දරුවා ඉගෙනගෙන යම්කිසි පිටරටකට යනකොට ඔබට දාලා යන්න වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්නේ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා. අවුරුදු ගානකට පිටරටකට යනවා. එතකොට බලන්නකෝ එයාපෝට් එකට ගිහිල්ලා ඔය මිනිස්සු කොයිතරම් අඬනවද තමන්ගේ දරුවා යනකොට. ඇයි තමන්ගේ ප්‍රිය වස්තුව දාලා යනවා කියනකොට දුකයි. ඊට පස්සේ අර සුඛ වේදනාව උපදව ගන්න නම් ආපහු ෆෝන් එකකින් හරි කතා කරන්න ඕන, වීඩියෝ කෝල් එකක් ගන්න ඕන. අර වේදනාව නිට්ටිය නෑ, ඒක අනිත්‍ය වෙවි යනවා. ඒක සත්‍යයට තේරෙන්නේ නෑ. ඒ නොතේරෙනකම නිසාම තමයි පින්වත්නි මේ කාම වස්තුන්ට ඇලුම් කරන්නේ සත්‍යය. ඔබගේ යම්කිසි වස්තුවක් තියෙනවා නම් පින්වත්නි, ගෙවල් දොරවල් හරි මොනවා හරි තියෙනවා නම් ඔව්වාගෙන් පින්වත්නි සතුටු වෙවි ඉන්න නෙවෙයි, ඔවා දාලා යන්න වෙනවා ඔබට. ඔව්වාගෙන් ඔබ ඉන්න ටිකේ සතුටෙන් ඉන්න, ඔව්වාගෙන් සැප විඳින්න. මේ කියන්නේ පින්වත්නි මේ කිසිම දෙයක් භාවිතා නොකර හැමදේම අතහැරලා පැත්තකට වෙලා ඉන්න කියලා නෙමෙයි කියන්නේ. එහෙම නෙවෙයි. ඔබට තියෙන වස්තුන් ඔබ පරිහරණය කරන්න. ඔබගේ දූපුතුන් ඔබ කැමති විදිහට ඒ විදිහට හදන්න. හැබැයි ඒව වෙනස් වීම තුල ඔබ දුක් වෙන්න එපා. මොකද ඒව වෙනස් වෙනවාමයි. හිත කියන එක නිට්ටය නෑ. රූප කියන එක නිට්ටය නෑ. ඒව නිට්ටය නැත්තම් අපිට කවදාවත් නිට්ටයව පවතින දේවල් හොයන්න බෑ පින්වත්නි. ඔබගේ දුව පුතා ඔබට ඕන විදිහට පවතින්නේ නෑ. ඔබ මේ බලාපොරොත්තු වෙනවා නම් ඔබට වයසට ගියාම මරණ අවස්ථාවට මට වතුර ටිකක් හරි දෙන්න මගේ දරුවෝ ඉන්න ඕනේ කියලා ඔබට ඒක නැති වෙන්න පුළුවන්. ඒකනේ පින්වත්නි මේ මහලු මඩම් මේ ලංකාවේ මේ තරම් තියෙන්නේ. තමන්ගේ දරුවෝ තමන්ව බලාගනී කියලා දෙමව්පියෝ තරුණ කාලේ හිතනවා. එහෙම හිතලා දරුවෝ ලොකු මහත් කරලා සමාජයේ ඉහළම තැන් වලට යවනවා. ඒ යවුවට කෝ බලන්නකෝ ඇයි දැන් ওই මහලු මඩමක ඉන්න දෙමව්පියුන් ළඟට ගිහිල්ලා බලන්නකෝ බොහෝ වෙලාවට තමන්ගේ දරුවෝ ලොකු රැකියා කරන්නේ. සමහර වෙලාවට රටෙත් නැහැ. ඒ මිනිස්සු අඬනවා. අනේ මගේ දරුවෝ සලකන්නේ නැහැ මට කියලා. පින්වත්නි, ඔබේ දරුවත් ඔබ හැදුවට ඔය දරුවා ඔය විදිහට හැමදාම ඉන්නේ නැහැ. ඔබට නොසලකා හරිනවා කියන එක වෙන්න පුළුවන්. මොකද අර දෙමව්පියොත් හැදුවේ මට සලකයි කියලා බලාගෙන. හැබැයි ඒගොල්ලන්ට සැලකුවේ නැහැ. ඒ දෙමව්පියෝන්ව දාලා ගියා. ඒ තමයි පින්වත්නි මේ දෙමව්පියෝ දාලා යනවා. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. එතකොට සත්වයට දුක උපදින්නේ. සැප වේදනාවක් තියෙනවා තමයි. හැබැයි සැප වේදනාවට වඩා පින්වත්නි දුක තමයි වැඩිපුර තියෙන්නේ. මොකද ඔබ දරුවා පෝෂණය කරනවා කියන්නෙම ඔබ කොයිතරම් වෙහෙසක්ද ඔබට. දරුවා ඔබ ළඟ තුරුළු වෙලා චූටි කාලේ තුරුළු වෙලා ඔබත් එක්ක ඉන්නකොට ඔබට සතුටුයි. එහෙම සතුටුයි කියලා ඒක පෝෂණය කරන්න කොයිතරම් දුකක් වෙහෙසක් තරන්න ඕනද ඔබ? ඒක තමයි පින්වත්නි මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය. දැන් හිතන්නකෝ දරුවෝ නැති කෙනාට යම්කිසි වස්තුවක් නැති කෙනාට ඒ වගේ ඒවා මේ පෝෂණය කිරීමේ පීඩාව නැහැ. එයාට ඒව නිසා වෙහෙසක් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ තරම් විඳින දුකක් එයාට නැහැ පින්වත්නි. හැබැයි එයා හිතනවා නම් මට දරුවෝ නැහෙනි, මට දුකයිනි කියලා. එයා ඒ නැතිවීමතල දුක් විඳිනවා නම් එයා මේ සංස්කාරයන් කෙරෙහි තණ්හාව නිසායි. මේ ක්ලේශයන් නිසා පින්වත්නි ඒ තණ්හා කරන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් හිතනවා නම් අනේ මට දරුවෝ නැහැ,
දරුවෝ නිසා නැති නිසා මට සලකන්න කෙනෙක් නැහැ කියලා වයසට යනකොට සලකන්න කෙනෙක් නැහැ. මට වස්තුව නැහැ. එයා පින්වත්නි මේ අනිත්‍ය වෙන යම්කිසි වස්තුවක් කෙරෙහි තමයි මේ තණ්හාව උපදවගෙන තියෙන්නේ. එයා නැහැ කියා හිත එයා දුක් වෙනවා. හැබැයි ඔබට පෝෂණය කරන්න වස්තුවක් නැහැ කියන්නෙම පින්වත්නි යම්කිසි කාම වස්තුන් අඩුයි කියන්නෙම ඔබට දුක අඩුයි කියන එක. මොකද ඒවා නැති වෙනකොට දුකයිනේ පින්වත්නි. ඔබගේ අම්මා තාත්තා දරුවෝ විතරක් නෙවෙයි ඔබගේ අම්මා තාත්තා ඔබව දාලා ඉන්න අයනේ. ඔබගේ බිරිඳ ඔබව දාලා ඉන්න කෙනෙක්නේ. ඒගොල්ලෝ අනිවාර්යෙන් පින්වත්නි මරණය කියන අවස්ථාවේදී මරණය කියන එක ඒගොල්ලෝ හැමෝටම උරුමයි පින්වත්නි. මරණයට නිත්‍ය වෙච්ච මිනිස්සු අපි. ඔබගේ අම්මා තාත්තා ඔබට දාලා යන්න වෙනවා. මොහොතක් එනවාමයි. ඔය හැමදාම ওই විදිහට පෝෂණය කර හිටියලා ලස්සනට ළඟින් තියාගෙන හිටියට ඔයගොල්ලෝ දාලා යන්න වෙන සංස්කාර. නිත්‍යව පවතින කිසිදු සංස්කාරයක් මේ ලෝකේ නැහැ පින්වත්නි. යමක් හටගත්තා නම් නැති වෙනවා කියන එක එතන තියෙනවාමයි. ඒ තමයි පින්වත්නි හැටි. තමන්ට පින්වත්නි මුදල් තියනවා කියලා සතුටු වෙන්න විදිහක් නැහැ. මොකද ඔබ මුදල් වලින් ඔබට අවශ්‍ය දේවල් කරගන්න. හැබැයි ඕවා දාලා යන්න වෙනවා කියන එක දැනගන්න. අපි හැමෝම මරණය කියන එක උරුම කරගත්ත මිනිස්සු. ඔබගේ දරුවෝ ඔබගේ දෙමව්පියෝ හැමෝම මරණය උරුම කරගත්ත මිනිස්සු. ඔබට ඔබගේ දරුවා දැන් අද ගෙදර යනකොට ඔබගේ දරුවා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලා හිටියොත් එහෙම ඔබට කොයිතරම් දුකක් උපදීද? අර කාම වස්තුන් නැතිවීම තුළ දුකයි. ඒක තමයි පින්වත්නි හැටි. හැබැයි ඔබ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය දන්නවනම් කාම වස්තුන් කියන ඒවා අපි ඉන්නකම් පරිහරණය කරන්න ඕන. හැබැයි මෙව්ව කොයි වෙලේ හරි දාලා යන්න පුළුවන් කියන අවබෝධය ඔබට තියෙනවනම් ඔය දුකක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ නিত্য නොවන සැප නොවන වසඟේ තියාගන්න බැරි වස්තු කියලා ඔබට තේරුණා නම් ඔබ අර තරම් ඇලුම් කරන්නේ නැහැ අර වස්තු වලට. ඒව නැතිවීම තුළ දුකක් ඇති වෙන්නේ නැහැ ඔබට. ඒකයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක තේරුම් අරගන්න කියලා. මොකද මේක තේරුම් නොගන්නකම් පින්වත්නි අපි සසරේ සැරිසරන්න වෙනවා. සසරේ හැමදාමත් ගිහිල්ලා පින්වත්නි කාම වස්තුන් ලැබෙනවා ඒව නිසා මේ ඊට පස්සේ ඒව නැතිවීම තුළ ශෝකේ වයි උපදිනවා. ආපහු සසරට වැටෙනවා තණ්හාව නිසා. ওই විදිහට මේ සංසාර චක්‍රය හැමදාමත් ගහගෙන යනවා. මේක තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙන්න පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. ඒකයි අපි වීරිය කරන්න ඕන. නැතුව පින්වත්නි මේක ගැන හොයන්නේ නැතුව නම් මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය දන්නේ නැතුව නම් බොහෝම අන්ධබාල විදිහට නම් අපි ජීවත් වෙන්න හරිම අපරාධයි. මොකද මේ සංස්කාරය යම් කිසි සංස්කාරයක් මේ ලෝකේ හටගත්තා නම් ඒක දාලා යන්න වෙනවාමයි. ඒක නිට්ටයව පවතින එකක් නෙමෙයි. කිසිදු රූපයක් නිට්ටය නැහැ. ඔබ යාන වාහන ගෙවල් දොරවල් මොන දේවල් තිබුණත් පින්වත්නි ඔබට ඕවා දාලා යන්න වෙනවා. ඕවගෙන් සතුටු වෙන්න එපා ඔබ. ඕවා එක මොහොතෙන් නැති වෙන්න පුළුවන්. එක ඇහි පිල්ලමක් ගහනකොට ඔබට නැති වෙන්න පුළුවන්. හරියට වැල්ලේ හදින මාලිගාවල් වගේ. ඔබ පින්වත්නි හිතන්නකෝ ඔබ ගිහිල්ලා මුහුදු වෙරළක හදනවා ලස්සන මාලිගාවක් වැල්ලේ රැළියෙන තැනක. එතකොට ඕකම පොඩි ළමයෙකුත් ওই විදිහටම මාලිගාවක් හදනවා වැල්ලේ. හැබැයි එතකොට ඔයක රැල්ලක් ඇවිල්ලා ගහගෙන යනවා. රැල්ලක් ඇවිල්ලා ගහගෙන ගියාම ළමයා මොකද කරන්නේ? අඬනවා. මොකද මේ වැලි මාලිගාව කඩන් ගියා කියලා. වැලි වලින් හදපු ගේ කඩන් ගියලා. හැබැයි ඔබට එහෙම ඇඬෙනවද? අනේ මං හදපු වැලි මාලිගාව කැඩිලා ගියා කියලා ඔබට ඇඬෙනවද? ඇඬෙන්නේ නැහනේ. ඒ මොකද ඔබ දන්නවා මම මේ වැලි මාලිගාව හැදුවට මේක අනිවාර්යෙන් රැල්ලක් ඇවිත් ගහගෙන යනවා කියලා. එතකොට ඔබ hina වෙනවා මිසක මන්ද සිනහවක් පානවා මිසක ඔබට දුකක් ඇති වෙන්නේ නැහැ, අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. ඒ මොකද ඔබ දන්නවා මේක අනිවාර්යෙන්ම කැඩිලා යන එකක් කියලා. මේක නිට්ටියව පවතින්නේ නැහැ. කොයි වෙලේ හරි රැල්ලක් ආපු ගමන් ඕන වෙලාවක යන්න පුළුවන් කියලා ඔබ දන්නවා. ඒ වගේ තමයි පින්වත්නි ඔබට ඔබගේ නිවස කියන එක කොයි වෙලේ ඔබට නැති වෙයිද දන්නේ නැහැ. ඕව නිට්ටියව පවතින දේවල් නෙමෙයි. ඒකනේ තමන්ගේ ගේ ගිනි ගන්නකොට ගෙයක් ගිනි ගත්තොත් මිනිස්සු කොයිතරම් දුක් වෙනවද? තමන්ගේ භවභෝග නැති වෙනකොට සමහර වෙලාවට මිනිස්සු පින්වත්නි ගොවිතැන් කරන මිනිස්සු තමන්ගේ ගොවිතැනෙන් අදාළ ප්‍රමාණය අස්වැන්න නැතිකොට නැත්නම් ඒ අස්වැන්නෙන් ඒ අස්වැන්න මිලදී ගන්න කෙනෙක් නැතිකොට නැත්නම් ඒක යම් කිසි දෙයක් වෙලා විනාශ වුණොත් වස බොනවා මිනිස්සු. ඇයි මේ තමන්ගේ වස්තු නැතිවීම තුළ දුකයි මිනිස්සුන්ට. අනේ මේ පාර නම් ගොඩක්ම පාඩුයි කියලා මිනිස්සු දුක් වෙනවා. අකුසල කර්මත් රැස් කරනවා. දැන් බලන්නකෝ ගොවිතැන් කරන මිනිස්සු දැන් මේ පැත්තේ නම් ගොවිතැන් කරනවනේ.
මිනිස්සුන්ගේ ගොවිතැන් වලට සත්තු පනිනවා. අලි වගේ සත්තු පනිනවනේ. ඒව නැති වෙනකොට කොයිතරම් දුකයිද සත්තු මේ මිනිස්සුන්ට. සමහර වෙලාවට වෙඩි තියෙනවා සත්තුන්ට. අලින්ටත් වෙඩි තියෙනවා. මේ අකුසල කර්ම රැස් කරන්නෙම අර තමන් කැමතියි කියලා තියෙන වස්තු නැති වෙයි කියන බයට. ඒව ආරක්ෂා කර ගැනීම සඳහා. අකුසල කර්ම කරලා නැවත අපාගාමී වෙනවා පින්වත් මිනිස්සු. මොකද මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය මිනිස්සු දන්නේ නැහැ. මෙව අනිත්‍ය වෙන්න තියෙන ඒවා කියලා දන්නවනම් මෙව එකක්වත් තමන්ගේ වසඟේ පවත්වා ගන්න බෑ කියලා දන්නවනම් මිනිස්සුયો පින්වත් එක හිනාවකින් මතරලා දානවා නේ ඕක නැතුව වෙන මොනවද වෙන්න තියෙන්නේ කියලා. ඒ තැනට ඔබ හිත හදා ගන්න ඕන. ඒ තැනට හිත හදා ගන්න නම් පින්වත්නි ඔබ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය කල්පනා කරන්න ඕන. නිකම්ම පින්වත්නි ඔබට ඒකට මේ ඥානයක් උපදින්නේ නැහැ. අර බුද්ධෝත්පාද කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ බණපද 4ක් අහනකොට උන්වහන්සේලා නිවන් දැක්කේ උන්වහන්සේලාට ඒ අවබෝධය බණපද 4ක් අහනකොටම ලැබුණා. මේ සක්කාය දිට්ඨිය කියන එක ගැලවිලා ගියා. මේ අනාත්මය කියන එක තේරුණා. හැබැයි අපි හිතන් ඉන්නේ ආත්මයක් තියෙනවා කියලානේ. මේ භවෙන් භවයට යන ආත්මයක් ඉන්නවා මම කියලා මෙතන සත්වෙක් ඉන්නවා. ඒ වගේම මේ අම්මා තාත්තා කියන්නේත් ඒ වගේත් සත්වයෝ. මගේ දරුවෝ කියන්නේත් සත්වයෝ. එහෙමනේ ඔබට හිතෙන්නේ. ඒ අපිට වැරදි වැටහීමක ඉන්නේ. මේ ස්කන්ධ පංචකය ගැන වැරදි වැටහීමක් අපි තියන් ඉන්නේ. ඒ වැරදි වැටහීම දුරු කරනකම් පින්වත්නි මෙව්වගේ මේ සංසාරේ යන්න වෙනවා අපිට. මෙව්ව නිට්ටයයි කියලා හිතනකම් අපිට මේ සංසාරේ යන්න වෙනවා. මාගේ පින්වත්නි මේ ලෝකේ යම්කිසි රූපයක් හැදුනොත් රූපයක් ඉපදුනොත් ඒ රූපයකට ආයුෂ චිත්තක්ෂණ 17යි. එතනින් එහාට කිසිදු රූපයක් පවතින්නේ නැහැ. මේ ලෝකේ ඔබගේ දුව හෝ වේවා පුතා හෝ වේවා බිරිඳ හෝ වේවා ස්වාමියා හෝ වේවා අම්මා තාත්තා හෝ වේවා මේ යම්කිසි කෙනෙක් ඉපදුනා නම් පින්වත් ඒ සියලුම රූපයන් ඒව විතරක් නෙවෙයි මේ අවිඥානික සවිඥානික මේ බාහිර ලෝකේ තියෙන දේවල් ගහක් ගලක් ගත්තත් පින්වත්නි එව්වා චිත්තක්ෂණ 17ක් පාසා ඉපදි බිනි බිනි යනවා. ඒ තමයි ඒ වගේ හැටි. අපිට පේන්නේ ඒවා වේගවත් නිසා. ඒවා ගොඩක් වගේ පේන නිසා අපිට තේරෙන්නේ නැහැ. ඒවා අපිට වැටහෙන්නේ නැහැ. මේ සමූහ ගණ, සන්තති ගණ, ආරම්මන ගණ, කෘත්‍ය ගණ වලින් අපිට වැහිලා තියෙන්නේ. මේව තේරුම් ගන්න ඕන. මේ ධර්මයේ ඉගෙනගෙන මේව තේරුම් ගන්නකොට පින්වත්නි හරි සැනසීමයි. නැත්තම් අපිට හැමදාමත් අඬ ඉන්න වෙන්නේ. නැති වෙන වස්තුවට. මොකද දැන් ඔබ තරුණයි ඔබගේ තරුණකම කියන එක හැමදාම ওই විදිහට තියෙන්නේ නැහැ. ওই තරුණකම ඔබට නැති වෙනවා. අනේ මගේ ලස්සන කොණ්ඩේ දැන් යනවනේ කියලා මිනිස්සු දුක් වෙනවා. මොකද කාම වස්තුන්ගෙන් සතුටු වෙන්නේ විතරයි මිනිස්සු දන්නේ. මගේ දරුවගේ මේ විදිහට ලස්සනට තිබුණ කොණ්ඩේ දැන් කොණ්ඩේ ටික නෑ. කොණ්ඩේ ටික යනවනේ. ඒ වස්තුවට තමන් ඇලුම් කරනවා නම් ඒ ඇලුම් කරන වස්තුවේ පිට ස්වභාවය වෙනස් වෙනකොට සත්වයට දුක හිතෙනවා. ඒකනේ දැන් පෞල් වල පින්වත්නි ගොඩක් වෙලාවට කසාද බඳිනකොට තමන්ගේ බිරිඳ ඉතාමත් ලස්සනට ඉන්නවනේ. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ එයාට ගෙදර වැඩත් එක්ක ලස්සනට ඉන්න බෑ. ඒ වැඩත් එක්ක ඉතින් දරුවන්ගේ වැඩ තියෙනවා. ඊට පස්සේ ඔය එක වැඩක් නෙවෙයි ගෙදර. ස්වාමි පුරුෂයා මොකක් හරි රැකියාවකට යනවා නම් බිරිඳ ගෙදර ඉන්නවා නම් බිරිඳට තමන්ගේ වැඩ ටික කරගන්නත් වෙලාවක් නැති තරම් ගෙදර වැඩ. එතකොට මොකද වෙන්නේ? අර මුලින් හිටපු ලස්සනට නෑ. අර මුලින් සෙන්ට් එකක් ගහලා සුවඳට හිටියට පහු වෙනකොට මෙයාට එහෙම ඒ තරම් සුවඳට ඉන්නේ නෑ. එක්ක මොනවා හරි භූමි තෙල් ගඳ හරි ළඟින් එන්නේ. එතකොට අරයට අර තියෙන කැමැත්ත නැති වෙනවා. එතකොට වෙනම සම්බන්ධකම් ආයෙ පවත්වා ගන්නවා. ඒ තමයි හැටි. ඇයි එයා දන්නේ නැහැ මේවා. එතකොට බිරිඳ ටික ටික වයසට යනකොට අනේ මෙයා ටික ටික කැත වෙනවනේ. මම හිතන් හිටපු ලස්සන හැමදාම නැහැනේ මෙයාගේ. මිනිස්සු දුක් වෙනවා ඒ වගේ. ඇයි මේ රූපේ යථා ස්වභාවය සත්‍යය දන්නේ නැහැ. ඒ නොදන්නා කම නිසා පින්වත්නි ආපහු වෙනත් වස්තුන් වලට ඇලුම් කරලා ඒ වගේ පස්සේ ගිහිල්ලා සත්‍ය අකුසල කර්ම රැස් කරනවා, ප්‍රාණඝාත කරනවා, අනුන්ගේ දේවල් හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා, බොරු කියනවා. මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය දන්නෝ නම් පින්වත්නි එක මද සිනහවකින්ම මේව අතහැරලා දාන්න පුළුවන්. එහෙම තැනකට තමයි අපි හිතපත් කරගන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පුතුන් නැති කෙනා පුතුන් නිසා ශෝක කරනවා. පුතුන් කියලා කියන්නේ දරුවෝ කොයි දරුවත් පුතු කියලා තමයි මෙතන අදහස් කරන්නේ. ගවයන් නැති කෙනා ගවයන් ඇති කෙනා ගවයන් නිසා ශෝකයටපත් වෙනවා. ඔබට පින්වත්නි යම් කිසි වස්තුවක් තියෙනවා නම් ඒක ආරක්ෂා කරගන්න කොයිතරම් බයෙන්ද ඔබ ඉන්නේ. CCTV දාන්න වෙනවා ඔබගේ තියෙන වස්තුව පරීක්ෂා කරගන්න. හැබැයි ඕවා නැති වෙනකොට ඕවා නැත්තම් ඔබට ආරක්ෂා කරන්න දෙයක් නැහැ නේ. ඔබට බය වෙන්න දෙයක් නැහැ.
ඔබට ඕන තැනක ගෙවල් වල දොරවල් වල තරලා දාලා යන්න පුළුවන් ඔබට වස්තුව නැත්තම්. මේව තියෙනවා කියන්නේ ඔබට දුකක් උපදින්නේව නැතිවීම තුළ. හැබැයි ඔබ දන්නවා නම් මේ වස්තුව අනිවාර්යෙන් මේවා පරිහානියටපත් වෙන්න තියෙන දේවල්, මේව හොරු උස්සන්න පුළුවන් දේවල්. ඔබට මේ මානසිකාරය හැම වෙලේම තියෙනවා නම් ඔබට මේව නැතිවීම තුළ දුකක් නැහැ. මේ කියන එක ඔබට තේරෙනවද පින්වත්නි? මේ හිතින් දීලා තියෙන වටිනාකම තමයි අයින් කරන්න ඕන මේවට. නැතුව මේ ලෝකේ තියෙන වස්තු අතහැරලා ඉන්න බෑ. අපිට කාම වස්තුන් නැතුව ජීවත් වෙන්න බෑනේ කිසිම කෙනෙකුට. කාම වස්තුන් නැතුව රහතන් වහන්සේ කෙනෙකුටවත් ජීවත් වෙන්න බෑ. මේ කාම වස්තුන් නিত্য සුඛ ආත්ම විදිහට ගන්න නිසා තමයි අපිට මේ දුක උපදින්නේ. ඒව නැතිවීම තුළ. ඒ ප්‍රිය දේවල් තමන්ගෙන් වෙන් වෙනකොට දුක උපදිනවා. මොකද ඒ වගේ යථා ස්වභාවය දන්නේ නැති නිසා. මේ කාම වස්තුන් පින්වත්නි කිසිදු එකක් නিত্যව පවතින ඒවා නෙවෙයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පුතුන් නැත්තා පුතුන් නිසා ශෝක කරයි. ගවයන් නැති කෙනා ගවයන් නිසා ශෝක කරයි. මේ කිසිදු වස්තුවක් නැති කෙනා ශෝක නොකරයි කියලා. මොකද වස්තුවක් නැති කෙනාට ශෝක නොකර ඉන්න පුළුවන් වෙන්නේ මේවාගේ යථා ස්වභාවය දැනගත්තොත් විතරයි. මේ වගේ යථා ස්වභාවය නොදැන නම් පින්වත්නි ශෝක නොකර ඉන්න විදියක් නැහැ. පුතුන් නැති කෙනා පුතුන් නිසා ශෝක කරනවා. වස්තු ඇති කෙනා වස්තුව නිසා ශෝක කරනවා. මේ වස්තුන්ගේ මේ රූපයන්ගේ වේදනාවන්ගේ සංඥාවෙන් සංස්කාරයන්ගේ විඥානයන්ගේ යථා ස්වභාවය නොදන්නාකම නිසා ශෝක කරන්න වෙනවා සත්වයාට. මොකද මේවා නිට්ටයව පවතින ඒවා කියලා හිතනවා. තමන්ගේ වසඟේ පවත්වා ගන්න පුළුවන් දේවල් කියලා හිතනවා. මේ වගේ ලක්ෂණ පින්වත්නි මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය ඔබ තේරුම් අරගන්නකම් ඔබට හැමදාම දුකෙන් ඉන්න වෙන්නේ. ඔබට ඔබගේ දරුවා ඔබ කැමති විදිහට නැති වෙනකොට දුක් වෙනවා. ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ දන්නවනේ මේ දරුවා මම කියන විදිහටම ඉන්නේ නැහැ. මෙයා මට මගේ වසඟේ තියාගන්න බෑ කියන යථාර්ථය ඔබ දන්නවා නම් අර වැලි මාලිගාවන් වගේ ඔබ අතහැරලා දානවනේ පින්වත්නි. ඒකට පින්වත්නි ඔබ විපස්සනා භාවනාවක්වත් අවමගානේ කරන්න ඕන. එහෙම නොකරනම් පින්වත්නි අපිට සැනසීමෙන් ඉන්න බෑ. අම්මා තාත්තා නැති වෙනකොට දුකයි. තමන්ගේ ප්‍රිය බිරිඳ නැති වෙනකොට දුකයි. ස්වාමියා නැති වෙනකොට දුකයි. දරුවෝ නැති වෙනකොට දුකයි. තමන්ගේ වස්තුව නැති වෙනකොට දුකයි. ඕවා නැති වුණත් පින්වත්නි සතුටෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් පින්වත්නි තමන්ගේ හිත හදාගත්තොත්. මේ බුද්ධෝත්පාද කාලේ අපිට කරන්න තියෙන හොඳම දේ තමයි හිත හදා ගැනීම කියන එක. මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය දැනගත්තාම නිකන් හිත හැදෙනවා පින්වත්නි. 아무තෙන් ආයෙ හිත හදන්න දෙයක් නැහැ. මේ අවිද්‍යාව කියන ස්වභාවය ටික ටික අඩු කරගන්න ඕන. ඒකට මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා නොකරනම් අපිට කවදාවත් සැනසීමෙන් ඉන්න බෑ පින්වත්නි. අපිට සැනසීමෙන් ඉන්න නම් මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ඒකට ඔබ වීරියවත් විය යුතුමයි. එහෙම නොවී නම් පින්වත්නි ඔබට හැමදාම දුකෙන් තමයි ඉන්න වෙන්නේ. දරුවෝ නිසා ශෝක කරන්න වෙනවා. වස්තුන් නිසා ශෝක කරන්න වෙනවා. ඔබට රෝගයක් හැදුනහම ශෝක කරන්න වෙනවා. හැබැයි මේවා යථා ස්වභාවය දන්න කෙනා කිසිම වස්තුවක් නැති වුණත් මේ ලෝකේ පෙරළුණත් අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ පින්වත්නි. රහතන් වහන්සේට ඒකනේ තමන්ගේ කිසිදු වස්තුවක් නැති වුණත් තමන්ට දුකක් නැහැ. එයි මේ ලෝකේ යථා ස්වභාවය දන්නවා. උන්වහන්සේ ජීවිතේ නැති වුණත් දුකක් නැහැ. දුකක් ඇති වෙන්නෙම නැහැ. උන්වහන්සේ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. අපිටත් පින්වත්නි ඒ රහතන් වහන්සේලා පත් වූ තැනට අපිටපත් වෙන්න පුළුවන්. එවන් වූ හිතක් හදාගන්න පුළුවන්. ඒකට ටික ටික සුතා දතා වචසා පරිසා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි විද්‍යා කියන මේ පිළිවෙලට යන්න ඕන. මේ පිළිවෙලට ගියොත් අපිටත් අර බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා පත් වුණ මේ නිර්වාණයටපත් වෙන්න පුළුවන්. හැමදාම පවතින සුඛයකටපත් වෙන්න පුළුවන්. මේ තමයි යන වැඩ පිළිවෙල. මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය දැනගන්න එක. මේවා දුකයි නම් මේවා නිට්ටයව පවතිනවා නම් මේවා නිට්ටයව පවතින්නේ නැත්නම් මේවා හැම එකක්ම දුකයි පින්වත්නි. දුකයි කියන්නේම අපිට වසඟේ තියාගන්න බෑ. මේක ඔබ ඉගෙන ගන්න ඕන. මේක පොත්පත් වලින් හරි නැත්නම් ධර්මදේශනා වලින් හරි කොහොම හරි මේක දැනගන්න ඕන. මේක ඉගෙන ගන්න ඕන. මේක නොදන්නා තාක් පින්වත්නි අපිට සසරේ යන්න වෙනවා. හැමදාම දුකෙන් තමයි ඉන්න වෙන්නේ. හැමදාම ශෝක කර කර තමයි ඉන්න වෙන්නේ. තමන්ගේ වස්තු නැති වෙන්නේ. ඒක නිසා අදම වීරය කරන්න පින්වත්නි මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය නුවණින් විමසන්න. ඒ නිසා ඔබත් අදම පින්වත්නි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරා වගේ හිස ගිනිගත්ත මිනිස්සෙකේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ මේ ධර්මයේ හැසිරෙන්න. මේ ධර්මයේ කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබට ඒ සඳහා මේ ධර්ම දේශනාව ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද
ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දරාගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබුණා කපිල තාත්තා සහ ඒ පවුලේ සියලු දෙනා විසින්. ඒ සියලුම දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාටත් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ ගුණපති පිළිවෙත් පිරීමෙන් බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා නිවී සැනසී වදාළ ඒ උතුම් වූ නිර්වාණය පිණිසම මේ කුසල් උපකාරය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබගේ යම්කිසි ඥාති හිත මිත්‍රාදියෙක් න්යායෙක් දුගතිගාමී උත්පත්තියක ඉපද සිටිනවා නම් එහි සිටම සූපත් භාවයට පැමිණේ අවසානයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් මේ කුසල උපනිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන ඔබ අප ආරක්ෂා කරන මේ රට ආරක්ෂා කරන සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් උන්වහන්සේලා ප්‍රාර්ථනීය කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල් ඒකාන්ත පාරමිතාවක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ගාථා කියමින් දෙවියන්ට පින් අනුමෝදන් කරලා ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං